කොහොම කිව්වත් මොන පවුරු වලලු බැන්දත් වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ හීනවලට ගිහින් එන්න කෙටි පාරක් නෑ පාට ඇති පදන් තවරපු චාටු බස් නිසා රැවටුණු ජීවිතේ ඉතින් ආයේ වරද්දන්න බෑ වනාත වනා බොරුවට සිනාසෙන එවුන් වෙනුවෙන් ඇහි කොනකවත් එලන්ඩ කිඹුල් කඳුළු නෑ පාට කුරුල්ලෝ දැන් මිස්ටර් මාත් අපේ මේ ඔරිජිනල් කම්පැනි සයිට් එකට ලොග් වෙන්න හදනකොට එතන තියෙන්නේ ඇත්තටම ෆිෂින් සයිට් එක. ෆිෂින් සයිට් එකක්? ඒක ෆේක් එකක් නේද? ඔව් ඇත්තටම මේ අපේ ඔරිජිනල් වෙබ්සයිට් එක වගේම හදපු ෆේක් account එකක් තමයි. මේ මොකද දැන් අපි ඔය ඔරිජිනල් වෙබ් එකට ලොග් වෙන්න දෙන ඩීටේල්ස් ඔක්කොම ඇත්තටම ඒ සයිට් එකට දුන්නට දැන් ඒක වැඩ කරන්නේ නැහැ. දැන් මොකක්ද දැන් වෙලා තියෙන්නේ කියන්නකෝ. සර් දැන් අපි අපේ ඔරිජිනල් වෙබ්සයිට් එකට මේ ලොග් වෙන්න හැදුවට අපි දෙන කිසිම මේ ඩීටේල් එකක් ටැලි වෙන්නේ නැහැ. ඇත්තටම අපිට මේ අපේ සයිට් එකට ඇක්සස් නැහැ දැන්. මිස්ටර් ෆොන්සේකා මේක ඉමීඩියට්ලි ඇක්ෂන් එකක් ගන්න ඕන සිටුේෂන් එකක්. ඒක තමයි මාත් මේ කල්පනා කරේ. මොකද ඊට කලින් එහෙම දෙයක් මටත් සිද්ධ වෙලා නැහැ. ඒක මටත් හිතාගන්න බැරුව ඉන්නේ. මම මේකට මොකද්ද කරන්න ඕනි කියලා. සර් මේ අපි තව එකපාරක් මැනේජර් ගන්න try කරමුකෝ සර්. දැන් ඔය මැනේජර් එක කතා කරලා නේද අර ලොග් වෙන්න බැරුව හිටපු එකට ඇක්සස් ගත්තා කිව්වේ. ඒක තමයි මිස්ටර් මාක් මේ මටත් තියෙන ගැටලුව. ඇත්තටම මේ අපිට ෆේක් account එකට තිබුණු ප්‍රශ්නෙට කොහොමද මේ මැනේජර් සොලියුෂන් එකක් දුන්නේ කියන එක. හෙලෝ මැනේජර් මහත්තයා මේ අපේ කම්පැනි එකේ account එකට ආයෙමත් පොඩි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. මොකද කරන්නේ? මොකක්ද ඒකට ඔබතුමාට දෙන්න පුළුවන් සොලියුෂන් එක? මැනේජර් මහත්තයා දන්නවනේ මේ ගනුදෙනු වල තරම නේද? ඔබතුමා කලබල වෙන්න එපා. අපේ බැංකුවේ සිස්ටම් එකේ අවුලක්. තව පැයකින් ඔක විසඳෙනවා. මට හිතුණා ඔබතුමා අනිවාර්යයෙන්ම කලබල වෙලා ඇති කියලා. කලබල නොවි කොහොමද මැනේජර් මහත්තයා? මෙතනනේ අපේ කම්පැනි එකේ හાર્ට් එක තියෙන්නේ. අපිට තව පැය දෙන්නකෝ. මම ගන්න කෝල් එක මිස් වොන්සේකා. thank you. ඕකේ. ඊයගා මොකද්ද මේ කියන්නේ? දැන් ඔය ඇත්තටම කතා කරේ මැනේජර්ම නේද? ඔව්. මේ මිනිහාගේ පර්සනල් නම්බර් එක. ඔව් මේ වොයිස් එකත් ඒකම තමයි. මොකද්ද මිස්ටර් ෆොන්සේකා මේ වෙන්නේ? මට ඇත්තටම තේරෙන්නේ නැහැ. මේ මොනව වෙනවද කියලා මෙතන. හරි. පොඩි වෙලා දෙන්නකෝ සර්. මම පොඩ්ඩක් බලලා කියන්නම්. ෆෙරන්ටිනෝ ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරන එකම කාර් රේඩියල් ටයරය. ටෙක්නෝ ස්පාර්ක් 40 සීරීස් එකත් එක්ක ලයිෆ් එකම ස්පාර්ක් කරගන්න. දැන් ලැවෙන්ඩර් සමගින් සුවඳවත් වන දවසක්. උපාධි ගුරු විභාගයේ විවෘත සීමිත අලුත්ම ඔන්ලයින් පන්ති දෙකක් මේ සතියේ ආරම්භේ. දේශක දමින්ද දිසානායක. AFC රන්නයි වෙතින් අඩු පුලියට වැඩි මුදලක් 13.21 අමතන්න. හොයලා බලලා ඉල්ලන්නේ ජනතා GIT තමයි. වසර 4ක හෝ කිලෝමීටර් 50,000ක අසම සම වගකීමක් සහිත යාරියා T5L ස්කූටරය. දැන් ලැවෙන්ඩර් සමගින් සුවඳවත් වන දවසක්. මිසුමි සපන් ජපානයෙන් ලස්සන වෙන්න රහසක්. කාගේල්ස් ෆුඩ් සිටි වෙතින් ෂොප් ඇන්ඩ් බීන් e-ස්කූටර්. පාට කුරුල්ලෝ. මොකද්ද මිස්ටර් ෆොන්සේකා මේ වෙන්නේ? මම මේ ආරංචි ආව ගමන් දුවගෙන ආවේ. මෙච්චර ආරක්ෂාවක් තියෙන මුදල් ගනුදෙනුවක් කරනකොට පියවරෙන් පියවර ගිහිල්ලා
සටහන් කරගෙන තමයි account එකට යන්න ඕනේ. එහෙම account එකකට කොහොමද attack කරන්නේ? කොහොමද hack කරන්නේ? මම මෙහෙම දේවල් අහලා නැහැ ડોක්ටර් අංකල්. මං අහලා නැහැ. මොකද්ද මේ සිද්ධ වෙන්නේ? දැන් තවම ඔය ඔරිජිනල් account එකට log වෙන්න බැරිද? බෑ සර්. මේ අද දවසටවත් තාම මේ බැංක් මැනේජර් සීට් එකට ඇවිල්ලත් නැහැ. සර් මේ කලබල වෙන්නේ නැත්තම් කියන්නේ ඊට වඩා නරක ආරංචියක් තියෙනවා. මොකද්ද? සර් මේ අපේ මේ කම්පැනි account එකෙන් transactions වගේක් වෙලා තියෙනවා සර්. එකක් ඩුබායි බැංකුවකට අනිත් එක ස්විස් බැංක් එකකට. කෙල්සි මැඩම්ගේ ඉන්පුට්ස් වලින් තමයි සර් මේ සර්ගේ ඔතරයිසේෂන් උත් එක්ක පිළිවෙලට මේ ගනුදෙනු සිද්ධ වෙලා තියෙන්නේ. දෙමිනියෝ කියන්නේ මගේ ඔතරයිසේෂන් වලින් ඩුබායි වල ට්‍රාන්ස්ෆර් වෙලා හරි කොච්චර දැන් ඔක නැති වෙලා තියෙන්නේ? සර් කලබල වෙන්න එපා සර්. මේක මේ අපිට කලබල වෙන්න හොඳ වෙලාවක් නෙවෙයි. මම කරන්න ඕනේ හැම දෙයක්ම කරලා තින් සර්. මම පොලිසියට ඉන්ෆෝම් කරා. නීතිය පැත්තෙන් වෙන්න තියෙන සියල්ල හරියට සිද්ධ වෙනවා සර්. නිකම් වයෙන් ඔරෝ කියන්නේ නැතුව මං අහපු ප්‍රශ්නෙට උත්තරේ කියපන් මිනියෝ. සර් 1.5 billion. What? කෝටි 1500ක් පරම්පරා ගණනක විශ්වාසය ලංවා සංස්ථාවානේ. දැන් ලැවෙන්ඩ සමගින් සුවඳවත් වන දවසක්. Cargill's Food City within Shop and Bean e-scooter. No chicken cube. Real chicken රසට fried rice ගෙදරදීම. හොයලා බලලා ඉල්ලන්නේ ජනතා GIT තමයි. දැන් ලැවෙන්ඩ සමගින් සුවඳවත් වන දවසක්. Invest in Alliance Finance fixed deposits. Rates up to 13.67%. Call 1321. Cargill's Food City within Shop and Bean e-scooter. දැන් ලැවෙන්ඩ සමගින් සුවඳවත් වන දවසක්. Enjoy happy offers, happier moments and the happiest memories. පාට කුරුල්ලෝ මිනිස්සු කී දෙනෙකු වෙන සල්ලි තියනවද උතන? මිස්ටර් මාර්ග්ගේ විතරක් තියෙනවා මං හිතන්නේ මිලියන 100ක්. මේක සෙල්ලම නෙවෙයි මිස්ටර් ෆොන්සේකා. මමත් ඉන්වෙස්ට් කරේ මගේ කම්පැනිට මිනිස්සු දාලා තියෙන සල්ලි. ඒ මිනිස්සු බලන් ඉනවා ගෙවල් ටික බාර දෙනකම්. මම මොනවද මේ මිනිස්සුන්ට කියන්නේ මිස්ටර් ෆොන්සේකා? ඇයි මගේ මේ වාහන ඉඩ කඩන් අරනවාම ඔක්කොම ඉන්වෙස්ට් කරේ මෙතනනේ. සර් තව ටිකකින් සර් පොලිසියේ මේක ලොකු ගානක සයිබර් ක්‍රයිම් එකක් නිසා ලොකු ඇටෙන්ෂන් එකකුත් ලැබෙවි. සර් මේ කෙල්සි මැඩම් දැන් එයා ඔය කීයේ ඉඳන් දෙන්නේ කියනවකෝ? හදිසියක් වුණාම. හෙලෝ ගමු අනිත් එක්කෙනාට. කෙවින් එකෙක්වත් නෑනේ අයිසේ. ෂිට්. දැන් මේක අපේ කන්ට්‍රෝල් එකෙන් පිට තියෙන විශ්වාස එක. කරන්න පුළුවන් එකම දේ කලබල නොවි මේක මැනේජ් කරන එක විතරයි. කලබල වුණොත් වෙන්නේ බොදු මාසනේ බැරි. ඒකෙන් කිසි වැඩක් වෙන්නේ නැහැ. මේ ළමයි දෙන්නට කතා කරලා කියනවා කොහෙන් හරි මේ ඔෆිස් එකට දැන් එන්න කියලා ඉමීඩියට්ලි ඉන්න තැනක එන්න කියනවා. අර මේ නවනන්දනට කෝල් එකක් දෙනවා. දීලා කියනවා අපිට ප්‍රශ්නයක් එන්න කියලා විගහට. බොණ්ඩ පාටියක් කිව්වනම් එහෙම උඩ දාගෙන එයි. අපිට ප්‍රශ්නයක් කිව්වොත් තමයි හැම එකම ඉබ්බෝ වගේ. Excuse me, Mr. Fonseca. අපි සේරම අමාරුවේ වැටෙන වැඩක් අඳුල මේ. මට තියෙන ලොකුම අවුල මේ සල්ලි රටෙන් පිට ගිහිල්ලා නම්
ඔය වැඩේ කරපු මිනිස්සු අල්ලගත්තා වුණත් ඒ සල්ලි මේ රටට ගේන එක ලේසි වෙන්නේ නැහැ. මටත් ඕක හිතුණා. හැබැයි අන්තිමට අමාරුවේ වැටෙන්නේ අපිමයි. මේ ලංකාවේ ලීඩින් බෑන්ක් එකත් ඔය වගේ ස්කෑම් එකක් වෙලා 13.2 බිලියන් වගේ ලොස්ට් එකක් වුණා කියලා මම දැක්කා. ඉතින් මේක මේ වෙන්න බැරි දෙයක් නෙමෙයි. මමත් දැක්කා සෝෂල් මීඩියා වටේම යනවා. කවන්නේ. අපි කලබල නොවි මේකේ මුල හොයාගන්නකල් පොඩි සපෝට් එකක් දෙමු. එහෙම කරමු. Okay. We'll see. Okay. Come, let's go.